බොරැල්ලේ පොලිසිය ඉදිරිපිට ඉඳලා අපි දියතුනට ගමන් කරා. ඒතකොට තව පාගමනක් අපි ආරම්භ කරා KI යුනිවර්සිටි එකේ ඉඳලා. KI යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ලත් එක්ක එකතු වෙලා අපි දියතුනට ඇවිල්ලා තියෙනවා. අද දවස ලෝක මානසික සෞඛ්‍ය දවස. එතකොට මේකට දිනයක් වෙන් කරලා තියෙන්නේ ඇත්තටම මනුස්ස ඒ කියන්නේ අපිට කතා කරන්න මානසික ගැටලුවක් වෙනුවෙන් කතා කරන්න මානසික ගැටලුවක් ඉන්න කෙනෙකුට කතා කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න. එතකොට අපේ පාගමනේ අවශ්‍යතාවය උනේ ඇත්තටම මිනිස්සුන්ට දැනුවත් කිරීමක් කරන්න මේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් දවසක් වෙන් කරලා තියෙනවා. මානසික සෞඛ්‍ය සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ගැටලුව සම්බන්ධව සාකච්ඡා කරන්න ආයතන ගොඩක් තියෙනවා. මොකද මේක අර එක දවසක් කතා කරලා ඉවර කරන්න ඕන එකක් නෙමෙයි. මේක හැමදාම හැමෝම එකතු වෙලා කතා කරන්න ඕන දෙයක්. මොකද මේක හැමෝගෙම එකතුවක් වුණොත් තමයි අපිට මේ මානසික සෞඛ්‍ය ගැන තියෙන යම් කිසි තියෙන දෙගිඩියාව. දැන් කෙනෙක් මානසික ගැටලුවක නම් ඉන්නේ මේ ගැටලුව තව කෙනෙකුට කියන්න ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ බයයි. ඒ හේතුව තමයි ඒගොල්ලෝ ගාව තියෙන අපකීර්තියටපත් වෙයි. මාව ස්ටිග්මයිස් කරයිස්. නැත්නම් මෙතන ස්ටිග්මා එකක් තියෙනවා මානසික ගැටලු සම්බන්ධව තව කෙනෙකුට කතා කරන්න. ඒතර අපේ මේ පාගමනේ මූලික අරමුණ තමයි මිනිස්සු දැනුවත් කරනවා වගේම මිනිස්සුන්ට මේ පිළිබඳ අදහසක් දෙන්න මේ වගේ ආයතන තියෙන ඕගොල්ලන්ට මානසික සෞඛ්‍ය සම්බන්ධ මොනවා හරි ගැටලුවක් නම් තියෙන්නේ අපිත් එක්ක කතා කරන්න කියලා. එතකොට අද මේ 2025 ලෝක මානසික සෞඛ්‍ය සම්බන්ධව දවසේ. එතකොට මේක මට මතක විදිහට මතකේ නිවැරදි නම් 1992 තමයි ලෝක සෞඛ්‍ය දිනය විදිහට ලෝකයේ මේ වගේ දිනයක් වෙන් කරන්නේ. හේතුවම දැනටත් අපි කතා කරොත් ලංකාවේ තරුණ ජනගහනය ගත්තොත් තරුණ ප්‍රජාව ගත්තොත් තරුණ ප්‍රජාවෙන් 60%ක් යම්කිසි මානසික ගැටලුවක ඉන්නවා කියලා තමයි මේ සංඛ්‍යා ලේඛනවල තියෙන්නේ. ඉතින් අපිට ඕනේ යහපත් පුරවැසියෙක් බිහි කරන්න ගැටලු තියෙනවනේ ඒවා කතා කරලා මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා ඒ ගැන කතා කරලා මානසිකව කඩා වැටෙන්න තැනකට යන්න නොදී ඒක සීදීනසා ගැනීමකින් කෙලවරි නොකර යහපත් පරිසරයක් යහපත් සමාජයක් බිහි කරන්න. අද අපි පොඩි වැඩසටහනක් නියෝජනය කරන්න තමයි මෙතනට ආවේ. ඒක ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් තමයි අපි ආවේ. එතකොට ඇයි මේ මානසික සෞඛ්‍ය කියන එක අපිට වැදගත් වෙන්නේ කියන කාරණාවට එද්දී අපි වගේ රටක ඉන්නකොට අපි වගේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන රටක විශේෂයෙන්ම අපිට ඒ දුෂ්කරතා හමුවේ අපිට මානසිකව ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය වෙනුවෙන් පෙනී හිටින්න ඒක නියෝජනය කරන්න තමයි අද අපි ලෝක මානසික සෞඛ්‍ය දිනය නියෝජනය කරලා ඒ වෙනුවෙන් මෙතනට ආවේ. අනේ අම්මා මං කැමති නෑ සයන්ස් කරන්න මම පොඩ්ඩක් තේරුම් ගන්නකො දැන්වත්. අම්මට දැනෙන්නේ උඹ කරන්න ඕනේ. මෙච්චර පාස්ටි උනේ. මෙයා අත්තර කරගෙන අපිට බහලා කන්න දුන්නේ. නෑ දාන්න මොනවා කියද? ඈ? අනේ සයන්ස් එච්චරයි. අම්මා යක්ක
යන්න එපා. හරිද? මේ මහත්තයා අපේ පුතා O level A level දෙකම හොඳට පාස්. මොකද ඩිග්‍රී එකට දාගන්න පුළුවන් බලන්න ආවේ මහත්තයා. මහත්තයා අමාරුවෙන් වැඩ කරේ අපිත් අමාරුවේ. ඒ උනාට මහත්තයා ළමයානේ. තවත් උගන්වන්න ඕන. දොස්තර කෙනෙක් කරලම තමයි ඉතින් අපිට නවතින්න බලාපොරොත්තු වෙන්නේ. ආ කැමැත්ත ඒක. ඔව් මහත්තයා. පුතා කැමැත්ත. පුතේ සර් අපි මහන්සි වෙලා උගන්ලා කරලා තියෙන්නේ ඒකව දොස්තර කෙනෙක් කරන්න. හරිද මහත්තයා? අපේ කැමැත්ත ඒක. මහත්තයා මෙයාගේ කතාව වැඩක් නැහැ. මහත්තයා දාගන්නකො නම පුතාගේ නම. එනවා මොකක්ද කියන්නේ කියලා. එහෙනම් හෙට අම්මයි පුතායි අතමාරු වෙද්දි කැම්පස් එකට එන්නකො. අපි අතමාරු වෙද්දි. අතමාරු වෙද්දි එන්නේ. එහෙනම් හරියටම දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් නේද මහත්තයා පුතාට? බලමු පුතාගේ මහන්සියත් එක්ක බලමු හරියට. ආ අම්මට පුළුවන් ඈ. එහෙනම් මහත්තයා අපි ගිහින් එන්න බොහොම ස්තුතියි. හරිද? හරි.